තෙරුවන් සරණයි. ඔයාලා හැමෝටම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් නිදහසේ වැඩ කරගෙන සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද 2025 අප්‍රේල් මාසේ 28 වෙනිදා. ඉතින් අපි ආවා ඉබ්බාගමුව මෙත්තාරාම විහාරස්ථානයට. එහෙම එන්න හේතුව වුණේ මෙන්න මේක. අපේ අකිල තමයි මේ ලේදන් දීමේ පින්කම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මේ උතුම් පින්කම වෙනුවෙන් සම්බන්ධ වෙන්න මටත් කතා කළාට අකිලට මම ගොඩක් ස්තුතියි සහ බොහොම පිං කියලා හරිම ආදරෙන් කියනවා. ඒ වගේම තමයි මේ ඉන්නේ මෙත්තාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ලොකු ස්වාමීන් වහන්සේ සහ පොඩි ස්වාමීන් වහන්සේලා තුන්නම. මේ පින්කම සාර්ථකව සිදු කරගන්නට උන්වහන්සේලාද අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඇතුළුව මේ පින්කම වෙනුවෙන් සම්බන්ධ වුණු හැම දෙනාටම උතුම් නිර්වාණ මාර්ගයට පිවිසෙන්නට මේ කුසලානිසංසය හේතු වේවා, වාසනාව වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්නට උන්වහන්සේගේ ශරීරයේ තියෙන ඇස්, හිස්, මස්, ලේ ආදී සෑම කොටසක්ම දන් දුන්නු බව අපි හැමෝම දන්න කාරණාවක්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් වූ බෝධිසත්ව ගුණය සිහි කරගෙන මේ වගේ උතුම් වූ පින්කමකට මට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඇත්තටම මං ගොඩාක් සතුටු වෙනවා. සහ මං විසින් රැස් කරගත්තා වූ පින් මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැම දෙනාටම සතුටු සිතින් අනුමෝදන් කරනවා. අපි හැමෝම එකතු වෙලා මුලින්ම කළේ පන්සල අස් කරලා පිරිසිදු කරන එක. ඉතින් ඒ අතරේ සැරින් සැරේට මෙන්න මෙයත් ඇවිත් අපිට ලොකුවටම උදව් කරන්න පටන් ගත්තා. එයා තමයි මේ පන්සලේ ඉන්න පුංචි හුරතලා. ඇත්තටම එයා නිසා අපි ගොඩක් සතුටු වුණා. හිතටත් ලොකු සැහැල්ලුවක් දැනුණා. ඉතින් මං එයා වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි මේ යන සංසාර ගමන තුල එයාටත් ඉක්මනින්ම මනුස්ස ආත්මයකට එන්න අවස්ථාව උදා වෙලා යහපත්ව ධාර්මිකව ජීවත් වෙන්නත් ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබමින් උතුම් නිර්වාණ මාර්ගයට පිවිසෙන්නත් හේතු වාසනා සැකසෙත්වා කියලා. අකිලගේ ගෙදර ගියා අපි අඩුපාඩු බඩු ටික අරගෙන එන්න. ඉතින් ඒ අතරේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ හැමෝම වෙනුවෙන් තේපැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබුණා. අකිල කීවත් වගේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ පන්සලට යන කොයි කාටත් නොකා නොබී එළියට එන්න දෙන්නේ නැති පින්වත් ස්වාමීන් වහන්සේ නම. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ බුද්ධ ශාසනය වෙනුවෙන් තව තවත් වැඩ කටයුතු කරන්නට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාවම ලැබේවා කියලා. ඒ වගේම තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබමින් ඉක්මන් භවයකදීම උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසෙන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. රුධිරය ලබා ගන්න මධ්‍යස්ථානයේ නිලධාරීන් 8:45 වෙනකොට අදාළ ස්ථානයට එනවා. සහ ඒ අයට අවශ්‍ය කරන සියලුම දේවල් පිළිවෙලට සූදානම් කරලා තියන්න කියලා තමයි ඒ අය අපිව දැනුවත් කරලා තිබුණේ. ඉතින් කලින් දවසේ රෑ ලොකු වැඩ කොටසක් අපි ඉවර කරලා ගියපු නිසා කලබලයක් නැතුව ලෑස්ති වෙන්න අපිට පුළුවන් වුණා.
රුධිරය ලබා ගන්න මධ්‍යස්ථානයේ නිලධාරීන් නියමිත වේලාවට විහාරස්ථානයට ආවා. ඉන්පස්සේ ඒ අයත් එක්ක අපි සහ ඇවිත් හිටපු පිරිස එකතු වෙලා ඉක්මනින්ම වැඩසටහන වෙනුවෙන් සූදානම් වුණා. ඔන්න ඉතින් රුධිරය ලබා ගැනීමේ මෙහෙයුම නම් ආරම්භ වුණා. මේ ඉන්නේ අකිලා නිසා මට හම්බුණු තවත් කල්යාණ මිත්‍රයෙක්. ප්‍රීතිලාල් මාමා. රුධිරය ලබා දීමට සහ රුධිරය ලබා ගැනීමට අවශ්‍ය කරන අයදුම් පත්‍රය තමයි මාමා මේ සම්පූර්ණ කරමින් හිටියේ. ඉතින් මේ වෙලාවිඳන් ඉදිරියට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ ක්‍රියාවලිය පිළිවෙලට සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම අපි අපේ බර බලා ගන්න ඕනේ. ඉතින් එතනදී කිලෝග්‍රෑම් 50ට වඩා බරකින් යුක්ත කෙනෙකුට විතරයි රුධිරය ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ තමයි 3 වෙනි පියවර. මෙතනදී සිද්ධ වෙන්නේ අපේ නම, ගම, ලිපිනය, දුරකථන අංකය ආදී තොරතුරු අරගෙන අපිව ලේ බැංකුවට රෙජිස්ටර් කරගන්න එක. 4 වෙනි පියවරේදී මේ වෛද්‍යතුමිය විසින් අපේ රුධිර පීඩනය එහෙමත් නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරනවා. ඊට අමතරව අපිට දීර්ඝ කාලීනව තියෙන රෝගී තත්ත්වයන් ආදිය පිළිබඳව තොරතුරු විමසා බලනවා. 5 වෙනි පියවරේදී මේ විදියට අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් තත්ත්වය පරීක්ෂා කරලා බලනවා. 6 වෙනි පියවර. තමන්ගේ වෙලාව එනකන් පාඩුවේ නිදහසේ අසොන්ගෙන සිටීම. ඉතින් ප්‍රීතිලාල් මාමා නම් මේ විදියට තමයි ඒ පියවර අනුගමනය කළේ. ඇත්තටම හිතලා බලන්නකෝ. තමන්ගේ ඇඟේ තියෙන රුධිරය තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න මේ විදියට හිතෙන එක මොන තරම් වාසනාවක්ද, මොන තරම් පිනක්ද කියලා හිතනවා මේ දේවල් දකිනකොට. 6 වෙනි පියවර. රුධිරය පරිත්‍යාග කිරීම. මෙතනදී එක් පුද්ගලයෙකුගෙන් ලේ පයින්ට් එකක් ලබා ගන්නවා. අනේ ඉතින් මම ඇත්තටම දුක් වෙනවා මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න මගේ හිත වගේම ගතත් තාම සූදානම් නැති එක ගැන. ඒකටත් ඉතින් පිනක් තියෙන්නම එපැයි. මං එහෙම කියන්න හේතු කීපයක්ම තියෙනවා. 1. මං වගේම මේ වැඩේට බය පිරිසක් ඉන්නවා. 2. රුධිරය ලබා දෙන්න කැමති වුණත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න බැරි නිදහසක් නැති පුද්ගලයෝ ඉන්නවා. 3. මේ වගේ පින්කම් සංවිධානය කරනවා කියලා ඒ දිනය, වෙලාව සහ ස්ථානය පිළිබඳව දැනුවත් භාවයක් නොලබන පිරිසකුත් ඉන්නවා. ඉතින් තවත් හේතු ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ නිසාමයි මං කීවේ මේ වගේ දෙයක් කරන්න පිනක් තියෙන්නම එපැයි කියලා. මේ තමයි 7 වෙනි පියවර. රුධිරය ලබා දුන්නු පුද්ගලයින් අඩුම වශයෙන් විනාඩි 20ක කාලයක් එම ස්ථානයේම විවේක ගන්න ඕන. සහ සංවිධායක මණ්ඩලය විසින් ඒ අයට සුදුසු ආහාර වේලක් ලබා දෙන්නත් මේ වෙලාවේදී කටයුතු සූදානම් කරන්න ඕන. 8 වෙනි පියවර. ඒ කියන්නේ මේ වැඩසටහනේ අවසන් කොටස. අපේ අකිලා රුධිරය ලබා දුන්නු සම්පත්දායකින්ට ලබා දෙන්න මේ වෙනුවෙන් සූදානම් කරලා තිබුණේ දෙලුම් පැලයක්. ඉතින් රුධිරය ලබා දෙන මධ්‍යස්ථානයකට ආවම ඔයාලා අනුගමනය කරන්න ඕන පියවර තමයි පිළිවෙලින් මම මේ එකින් එකට ඔයාලට පෙන්නලා දුන්නේ. ඔයාලා රුධිරය ලබා දෙන්න කලින් මේ අයදුම් පත්‍රයේ තියෙන උපදෙස් මාලාව හොඳින්ම කියවන්න ඕන. ඉන් පස්සේ ඔයා රුධිරය ලබා දෙන්න සුදුසු පුද්ගලයෙක් නම් මේ අයදුම් පත්‍රය පුරවලා අදාළ නිලධාරීන්ට බාර දෙන්න ඕන. ඔයාලා දන්නවද මොකද්ද මෙතන මේ කතාව කියලා?
දැනගන්න විදියක් නෑනේ නේද? ඉන්නකෝ මං කතාව කියන්න. මං හිතනවා ඒක ඔයාලට හොඳටම ඇහෙන්නේ නැති කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. මේ වගේ දේවල් ඇහෙනකොට අනිත් දේවල් දකිනකොට ශක්තිමත්ව තියාගත්ත මගේ එඩිතර හිත නිකම්ම පස්සට ගියා. අනිත් හේතුව තමයි මමයි අකිලයි ගොඩ කාලෙකින් මේ හම්බුනේ. ඉතින් කතා කරන්න දේවල් ගොඩක් එකතු වෙලා තිබුණු නිසා නින්ද අපිට අමතක වුණා. සම්පූර්ණ කරන්න ඕන අයදුම් පත්‍රයේ උපදෙස් මාලාවේ තියෙනවා ඔබ ලේදීමට පෙර දිනේ පැය 6ක් හෝ ඊට වැඩි නින්දක් ලබාගෙන තිබිය යුතුයි කියලා. මට නිදන්න ලැබුණේ පැය 4යි. මං හිතන්නේ අපේ අකිලා පැය 2ක්වත් නිදන්න නැතුව ඇති. ඉතින් ඔන්න ඔය කාරණා නිසා රුධිරය දෙන්න අවස්ථාවක් ලබා ගන්න අපිට බැරි වුණා. හවස 3 වෙනකොට වැඩසටහන ඉවරයි. අපි මේ කරන්නේ රුධිරය ලබා දෙන්න ආපු පුද්ගලයින්ගේ නම සහ දුරකථන අංකය සටහන් කරගන්න එක. ඉතින් ඒක අපිට වැදගත් වෙනවා මේ වගේ වැඩසටහනක් ආයෙමත් සංවිධානය කෙරුවම ඒ ආව පුද්ගලයින්ව නැවත දැනුවත් කිරීමේ වැඩේට. හැම දේම හොඳින් සිද්ධ වුණු නිසා හැමෝම සතුටින්. රුධිරය ලබා ගැනීමේ මධ්‍යස්ථානය අපව දැනුවත් කරන්නේ අවම වශයෙන් සම්පත්දායකින් 50ක්වත් සිටිය යුතුයි කියලා. ඉතින් අපිට පුළුවන් වුණා මේ පින්වන්ත අවස්ථාවට පින්වන්ත පුද්ගලයින් 53 දෙනෙකුගේ දායකත්වය ලබා ගන්න. කියන්නම ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රුධිරය ලබා ගැනීමේ මධ්‍යස්ථානයෙන් ආපු නිලධාරීන් හැම දෙනාම හරිම සුහදශීලී සහ හරිම කාරුණිකයි. ඔවුන් මේ ඉටු කරන්නේ ඔවුන්ට පැවරිලා තියෙන රාජකාරිය. ඒ වුණත් මම නම් ඒක දකින්නේ රාජකාරියට එහා ගිය දේවකාරියක් වගේ. ඉතින් බොහොම ස්තුතියි සහ ගොඩක් පිං ඔයාලා හැමෝටම අපි වෙනුවෙන් කරන මේ හැම දෙයක් වෙනුවෙන්ම. භාග්‍යවතුන් වහන්සේ ගිය මගේ අනේක අපිට ඒ තරම් ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. ඒකට පිනක් තියෙන්න ඕන. ඒ වගේම සංසාර පුරුද්දක් තියෙන්නත් ඕන. ඉතින් ඒ පින සංසාර පුරුද්ද අපි අපේ ජීවිතවලට පුරුදු කරගන්නවා නම් සහ නිතර පුහුණු වෙනවා නම් අනිත් පුද්ගලයින්ට සාපේක්ෂව අපිට බුදු මඟ යන්න ඒ උතුම් වූ නිවනට ලං වෙන්න පුංචි හරි තල්ලුවක් ලැබේවි. ඉතින් මම බොහොම ආදරෙන් ඔයාලට කියන්නම් ඔයාලත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට පුළුවන් උපරිමෙන් දාන සීල භාවනාදියට යොමු වෙන්න. ඒ දේවල් වැඩියෙන් ඔයාලගේ ජීවිතවලට ලං කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මං ඔයාලට තවත් දෙයක් කියන්නම්. අපි ඉන්න තැන හෝ අපි යන තැන පන්සලක් හෝ පූජනීය ස්ථානයක්ම වෙන්න අවශ්‍ය නැහැ. අපි යන ඕනම තැනක ඉන්න පුද්ගලයින් අපිට හිතවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ අය අපිට අහිතවත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි යන ඕනම තැනක හෝ ඒ තැන්වල ඉන්න ඕනම පුද්ගලයෙක් වෙනුවෙන් අපි කළ යුත්තේ මොකක්ද? අපිට කරන්න පුළුවන් මොනවද කියලා හිතලා බලලා අපි කටයුතු කරනවා නම් ඒකෙන් ඒ අයටත් අපිටත් ඒ තැනටත් සිද්ධ වෙන්නේ යහපතක්ම විතරයි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි කොයි දේත් කරන්න ඕන ඒ තැනට හෝ ඒ පුද්ගලයින්ට අවශ්‍ය නම් විතරයි. සහ ඒ දේවල් කරන්න සුදුසුයි නම් විතරයි. ඒ වගේම තමයි විශේෂයෙන් කැපී පෙනෙන්නවත් අපි තමයි ඒ දේ කළේ කියලා කියන්නවත් නෙමෙයි අපි දේවල් කරන්න ඕන. ඇත්තටම අපේ හිතට සහ මනසට ලැබෙන සැබෑම සතුට, සැනසීම, සැහැල්ලුව, නිදහස වගේ දේවල් ලබා ගන්නයි අපි ඕනම දෙයක් කරන්න ඕන. අපිට ලබා දුන්න සහයෝගය වෙනුවෙන් පන්සලේ ඉන්න අනිත් සමාජිකාවටත් ඔන්න ඉතින් මගෙන් පුංචි තෑග්ගක්.
මේ තමයි ඉතුරු දේවල් ඉවර කරන වෙලාව. මං හිතන්නේ නොකීවට හැමෝම ඉඳලා තියෙන්නේ ලොකු බඩගින්නක වෙන්න ඕනේ. වැඩසටහන ඉවර වෙලා ඔන්න ඉතින් අපි ආව අකිලගේ ගෙදරට. රුධිරය ලබා දීමේ පින්කමකට මං සම්බන්ධ වුණු පළවෙනි අවස්ථාව තමයි මේ. ඉතින් මං ආයෙමත් කියනවා කියලා අනේක වාරයක් ස්තුතියි සහ ගොඩක් පිං මේ වගේ වැඩක් වෙනුවෙන් මට කතා කළාට. ඒ වගේම දුවට පුතාට සහ අකිලගේ නංගිටත් ප්‍රීතිලාල් මාමටත් ප්‍රදීප් අයියටත් බොහොම ස්තුතියි සහ ගොඩක් පිං හැම දෙයක් වෙනුවෙන්ම. ඒ අය ඇතුළු මාව බලාගෙන හිටපු මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටමත් ජයම වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.